මෙවර මාස් කන්නේ බඩේරුඟු වගාව වැහි බලාගෙන ඉඳලා හැදු බඩේරුඟු අක්කර ගානක් මේ ඔබට මේ දිස් වෙන්නේ අක්කර ගානක බඩේරුඟු වගාව මේ වගාවේ සරුවට හැදිලා තිබ්බත් සේලා දනඹුවා නිසා වගාව විනාශ වෙලා තියෙනවා. සේනා දනඹුවට කොච්චර බෙහෙත් කරත් හරියන්නේ නැහැ. ඒ වුණාට ඒකට මම හොඳ විසඳුමක් අරන් තියෙනවා. ඒ විසඳුම තමයි සේනා දනඹුවට මෙන්න මේ විම් කැටේ. මේ විම් කැටෙන් එක ටැංකියකට දාලා ගහන්න ඕනේ. මම ඔබට පෙන්නන්නම් සේනා දනඹුවා කොච්චර වගාවට හානි කරලා තියෙනවද කියලා. මේ තියෙන්නේ සේනා දනඹුවගේ හානිය. ඇත්තට මේ ලොකු බඩේරුඟු ගහක දැන් මාස එකමාරක් පමණ මාසයකටත් අඩු කාලයක තමයි මේ බඩේරුඟු පැලේ තියෙන්නේ. මේ තියෙන්නේ සේනා දනඹුවගේ හානිය. මේ දැම්ම ඉඳලා මේ සේනා දනඹුවගේ හානිය මේ තිබෙනවා කියන්නේ මේ බඩේරුඟු වල පළදාව ගැනීමට අපහසුයි. ඒකට හරියන නියම විසඳුම තමයි මෙන්න මේ විම් කැටේ හොඳට දිය කරලා ටැංකියකට දාලා සාමාන්‍ය පොදක් තියෙන වෙලාවක තමයි මේක ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට මේ සේනා දනඹුව ඇත්තටම නැති වෙනවා. මම ඔබට සේනා දනඹුව අරගෙන පෙන්නන්නම් ගහකින්. මේ සේනා දනඹුව කොච්චර හානි කරනවද කියලා කිව්වොත් මාසෙ ඉඳලම සේනා දනඹුව බඩේරුඟුවට හානි කරනවා. ඒ ගහක් ගලවලා බලන්න පුළුවන් ඔබට සේනා දනඹුව ඉන්නවා. දුර ඉඳලා ගන්න. මෙච්චර මේ අක්කර ගානක මම හිතන්නේ අක්කර 20ක විතර ප්‍රමාණයක් බැලු බැල්මටම තියෙන බඩේරුඟු. ඒ බඩේරුඟු වලගේ හානිය තමයි සේනා දනඹුව. මෙච්චර මේ ගොවිතැන් කරන මිනිස්සුන්ගේ බලාපොරොත්තු තුන් විසුණු කරන දනඹුවෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ සේනා දනඹුව ඊටපු ගහක්. මම ඒක ගලවන්නම් බලන්න. ඔබට දැක ගැනීමට හැකි මේ තනිකරම ගහේ බොඩේටම යනකම් එයා කනවා. කාලා තමයි මේ තියෙන්නේ. ආයේ ගහෙන් වැඩක් නැහැ. ගහ මැරිලාම යනවා. දනඹුව පළවෙනි ගොඩේ කෑවට පස්සේ ඒ ගහේ වෙන ගහකට වෙන ගහේ වෙන ගහකට. ඒකට නියම විසඳුම තමයි මෙන්න මේ විම් කැටේ. මේ පේනවනේ. නිකම්ම ගොබේ ඇදලා යනවා. සේනා දනඹුවගේ හානිය. මේ ඉන්න ඔබ දැක ගන්න පුළුවන් මේ ඉන්නේ සේනා දනඹුව කියන සතා. මෙන්න මේ ඉන්නේ මේ චූටි සතා තමයි මෙච්චර මේ අක්කර ගානක විනාශයක් කරන්නේ. මේ ඉන්නේ මෙන්න මේ ඔබට දිස් වෙන්නේ මෙන්න මේ චූටි සතා. මෙයා තමයි සේනා දනඹුව කියලා කියන්නේ. මේ ගහම විනාශ කරනවා මුලට යනකම්ම. ඔව් මේ විනාශ කරලා මේ මුළුත් එක්කම මේ දිස් වෙන්නේ සතා. මෙයාට කොච්චර බෙහෙත් ගහවත් වැඩක් නැහැ. අපි දැන් මේ යායටම කඩේ තියෙන එක කුමිනාශක වර්ග යෙදුවා. ඒත් සාර්ථක නැහැ. ඊට පස්සේ අපි යෙදුවා මෙන්න මේ විම් කැටේ. දැනට පොඩි සාර්ථකත්වයක් තියෙනවා. ගොවි ජනතාව බඩේරුඟු ගොවියන් හොඳ කියන්නේ මේට කලින් දැනුවත් ඇති. දැනුවත් නැති කට්ටියට දැන ගැනීම පිණිස තමයි මම මේ වීඩියෝ එක කරේ. මෙන්න මේ විම් කැටේ දාලා බඩේරුඟු වලට ගහන්න 100%ක් සාර්ථකයි.